2026 ළමයට සුභාරංචියක් දෙන්න තමයි යන්නේ. ඔයාලා දැනට වන්න ආරංචිය දන්නවා ඇති. අපේ 2026 රිවිෂන් ක්ලාස් එක ඇතුලේ අපි දවස් 60 අන්තිම තුරුම්පුව කියලා වැඩසටහනක් ප්ලෑන් කරලා තියෙනවා. ඔයාලා දැනටමත් දැකලා අහලා එහෙම ඇති. මම ඔයාලා ගැන වැඩි විස්තරයක් කියන්න තමයි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි. දින 60 අන්තිම තුරුම්පුව කියලා කියන්නේ දැන් අද ගත්තොත් ජුනි 8 ඉඳන් එතකොට අපේ එක්සෑම් එක තියෙන්නේ අගෝස්තු 10. එතකොට මම ප්ලෑන් කරලා තියෙනවා ජුනි 11 ඉඳන්. ජුනි 11 ඉඳන් අගෝස්තු 10 වෙනකන් දවස් 60ක් තියෙනවා. අන්නේ දවස් 60 ඇතුලේ ඔයාලා කොහොමද එක්සෑම් එකට ගේමක් ගහන්නේ කියලා මම ප්ලෑන් කරලා තියෙනවා දවසින් දවස. පැහැදිලිද? මේක අපේ 2026 රිවිෂන් ක්ලාස් එකට අනුබද්ධිතව යන වැඩක්. ඒ ළමයිට දෙන වැඩක්. හැබැයි මේ වැඩේට ඔයාලට අපේ ක්ලාස් ආවේ නැහැ කියලා නෑ. ඔයාලටත් මේ වැඩේට සම්බන්ධ වෙලා කරගෙන යන්න පුළුවන්. හරි. එතකොට මම කියන්නම් කොහොමද 2026 මේ වැඩේ වෙන්නේ කියලා. අපි 2025ටත් මේ වැඩේ කළා. එතකොට 2025 අපි දවස් 30ක ප්ලෑන් එකක් තමයි කරේ. ඒ කියන්නේ අන්තිම මාසේ. හැබැයි මට තේරිච්ච දෙයක් තමයි 2025 ළමයිට දවස් 30කින් කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය ගොඩක් අඩුයි. ලොකු උනන්දුවක් තියෙන ළමයෙක් වුණත් ඒ ළමයට අර එයා බලාපොරොත්තු වෙන මට්ටමට යන්න කාලේ මදි. මොකද ළමයට දරා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දාගන්න පුළුවන් විෂය කරුණු මට්ටමක් තියෙනවා. එතකොට ඒකත් එක්ක ඒ ළමයට ඒකට යනවා කියන එක කරන්න බෑ දවස් 30කින්. හැබැයි ඒ ළමයි සාමාන්‍ය F මට්ටමේ හිටපු ළමයි B එකක් ආසන්නයට C එකකට වගේ ගියා. හැබැයි මම මේ වැඩෙන් බලාපොරොත්තු වෙනවා දවස් 60ක් තියෙනවා. දවස් 60ක් කියන්නේ මාස දෙකක්. ඒතර ලොකු කාලයක් මේකෙන් බිඳුවේ මට්ටමේ හිටියත් ෆිසික්ස් මාරු කළා දැන් එක්සෑම් එකකට ප්ලේස් වෙන්න අපු ළමයෙක් වුණත් මෙයාට ඒකට යන්න පුළුවන්. හරි. මම කියන්නම් වැඩි පිළිවෙලක වෙන්නේ කොහොමද කියලා. එතකොට මේක පාඩම් අපි ඔයාලා දන්නවා ඇකි සිලබස් එකේ පාඩම් 19ක් තියෙනවා. පාඩම් 19ම කවර් වෙන විදිහට මේක හදලා තියෙනවා සහ පාස් පේපර්ස් වට දෙකක් දාලා තියෙනවා. මොඩල් පේපර්ස් සහ පළාත් පේපර්ස් කියන ඒවා දාලා තියෙනවා. ඒක එතකොට ජූලි මාසේ අන්තිමට වගේ දාලා තියෙනවා. එතකොට පාඩම් 19 ක්‍රමානුකූලව ඉවර කරගෙන ගිහිල්ලා ඊට පස්සේ පාස් පේපර්ස් වට දෙකක් ඒකත් එක්කම යනවා. රචනා ටික වෙනම MCQ විවරණ වෙනම එහෙම යනවා. එහෙම ගිහිල්ලා ජූලි මාසෙට වගේ දාලා තියෙනවා මොඩල් පේපර් පළාත් පේපර්ස් ටික. හරිද? එතකොට මම මේ ප්ලෑන් එකේ අන්තිම දවස් 4-5ක් විතර තිබ්බා. 5ක් විතර තියෙනවා ඔයාලට දැන් ප්ලෑන් එකේ අනුව දිගටම වැඩ ටික කරගෙන ගියා නම් දවස් 5ක් නිකන් දීලා තියෙනවා. ඒ කියන්නේ අගෝස්තු 4 ඉඳන් 9 විතර වෙනකම්. ඒකට ඔයාලා බලාපොරොත්තු වෙන විදියට වැඩි වුණා නම් ඔයාලට පුළුවන් මේක ඔයාලා තීරණය කළා. ඔයාලගේ විදියට වැඩි කරගෙන යන්න මේ දවස් 5. මොකද එක්සෑම් එකක් ලඟ වෙලා කොහොමද ඔයාලා වැඩ කරන්නේ ඔයාලගේ විදියට. පැහැදිලිද? එතකොට මේ වැඩේදී පාස් පේපර්ස් වට දෙකක් පාඩම් 19ම කවර් වෙනවා. පළාත් පේපර්ස් ටික කරවෙනවා. ඒ වගේම විශේෂම දෙයක් වීඩියෝ පාඩම් මාලාවක් මම මේකත් එක්ක ඔයාලට දෙන්නම්. වීඩියෝ පාඩම් කියන්නේ සත්පාලනයේ පුල් තියරි. සත්පාලනයේ වීඩියෝස් 6ක් තියෙනවා. ඒකට පැය 3 වගේ වීඩියෝ 6ක් තියෙන්නේ පුල්. එතකොට ඒක මම දවස් ගානේ දාලා තියෙනවා. එතකොට අපි සත්පාලනයෙන් තමයි ප්ලෑන් එක පටන් ගන්න. ජුනි 11ම තියෙනවා සත්පාලනයේ වීඩියෝ එකක් බලලා මෙහෙම වැඩි කරලා. එතකොට ශාක පෝෂණයේ වීඩියෝ ටික දෙනවා, ඉකෝන් වීඩියෝ ටික දෙනවා, පලිබෝධ ටික දෙනවා. ඒ වගේ ඔයාලට අමාරු පාඩම් වල වීඩියෝ පැක් එකක් මම ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ලබා දෙනවා. ඒ වගේම සමහර පාඩම් වල සත්පාලන වගේ ලොකු පාඩම් වල පුල් තියරි නෝට් ටිකකුත් දෙනවා. එතකොට ඔයාලට නෝට් හොය ඉන්න දෙයක් නැහැ. ඒ ටික කරගෙන යන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ওই විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. වැදගත්ම දේ මේකට සම්බන්ධ වෙන්න නම් ඔයාලා ජුනි 11ට කලින් සම්බන්ධ වෙන්න ඕන. ඇයි මම එහෙම කියන්නේ? ජුනි 11 මේක පටන් ගත්තට පස්සේ ආයෙ මේ වැඩේට සම්බන්ධ කරගන්නේ නැහැ. මොකද තේරුමක් නැහැ. මම දවසට ලොකු වැඩ ප්‍රමාණයක් දාලා තියෙනවා. එතකොට ඒ වැඩ ප්‍රමාණය ඒ දවස පහුවලා ඔයා සම්බන්ධ වුණොත් ඔයාට ප්ලෑන් එක මුලින්ම අවුල් යනවා. ඒකට ඔයාලට මේක ඉවර කරගන්න වෙන්නේ නැහැ. වැඩත් ගොඩ ගහනවා. මේකින්ද සම්බන්ධ වෙන්න චුට්ටමාරි අදහසක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ජුනි 11ට කලින් සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙන්න කොහොමද කියලා මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒකට ඒක බලලා සම්බන්ධ වෙන්න ඔයාලට මෙහෙම. දැන් මේක ක්ලාස් එකේ යන වැඩක් නේ. එතකොට ඔයාලට අන්තිම තුරුම්පුව කියලා වෙනම ප්‍රෝග්‍රෑම් එකකට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් අපේ මේ මාස ක්ලාස් එකට ඇවිල්ලා ඒකේ වැඩ ටික කරගෙන යන්නත් පුළුවන්.
අපේ ක්ලාස් එකේ මේ මාසේ පලිබෝධ එතකොට ජල සම්පාදන සහ බිම්සක්සින් කියන පාඩම් 3 full theory එක කතා කරනවා. ඒ වගේම live paper. live paper එක ලියන බ්‍රහස්පතින්දා ඉංග්‍රීසි ටෙස්ට් ලියනවා. එතකොට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අන්තිම තුරුකට ඇවිල්ලා ඒවත් එක්ක කරගෙන යන්න පුළුවන්. හරිද? ඔය ටික තමයි කියන්න තියෙන්නේ. එතකොට අපි ඩේලි ටාගට් දුන්නා හැමදාම. එතකොට කියන්න ඕනේ ජුනි 11 ඉඳන් ඩේලි ටාගට් වලට හම්බෙන්නේ නැහැ. ඩේලි ටාගට් වෙනුවට අපේ ප්ලෑන් එක අනුව මොකද වෙන්නේ? ප්ලෑන් එක අනුව වැඩ ටික දාලා තියෙනවා. එතකොට දවස ගාන කරන්න ඕන වැඩ ටික ප්ලෑන් කරලා ඉතින් ඔයාලට ඒක PDF එකක් විදිහට හම්බ වෙනවා. ඒකට ඒකත් එක්ක වැඩ ටික කරන්න පුළුවන්. ඩේලි ටාගට් නැහැ. ඒ වෙනුවට අන්තිම තුරුම්පු තියෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වැඩේ ගොඩක්ම ඉෆෙක්ටිව් වෙන්නේ අර බිඳුවේ ඉන්න ළමයිට. හරිද? B එක ළමයෙක් A එකකට යනවට වැඩිය F මට්ටමේ ඉන්න ළමයෙක් A එකකට ගෙනියන්න B එකකට ගෙනියන්න. S මට්ටමේ ඉන්න ළමයෙක් A එකට ගන්න C මට්ටමේ ඉන්න ළමයෙක් A එකට ගන්න මේක මාරම වැදගත්. එතකොට ඔයාලා තාමත් හිත ඉන්නවා නම් දැන් මොකද්ද කරන්නේ මට වෙලාව නෑ අනම්මනම් කියලා අන්න මේක ඔයාලට හොඳම chance එකක්. ඇවිල්ලා වැඩේ කරන්න. එතකොට දවස් 60ම මම ඔයාලව ගයිඩ් කරනවා. ගයිඩ් කරනවා කියන්නේ අපි ඩේලි ටාගට් ප්‍රෝග්‍රෑම් එකේදී ඩේලි ටාගට් මම හැමදාම දානවා. ඒකට ඔයාලා කරලා ඉවරට පස්සේ මම එක බලය දෙනවනේ. ඒ වගේම තමයි දවස් 60ම මම ඔයාලත් එක්ක ඉන්නවා. ඔයාලා දවසේට අදාළ වැඩ ටික කරලා මට ඉවරට පස්සේ මම ඒක බලනවා ඔයාලා හරියට කළාද කියලා බලන නිසා ඔයාලට අවශ්‍ය ඇඩ්වයිස් ටික දෙනවා. හරිද? ඒකම ඔයාලා මේක කරන්න නැතුව අතරමඟ නවත්තලා දැම්මොත් අන්න ඒක වැදගත් කාරණයක්. මේක අතරමඟ නවත්තලා දැම්මොත් වැඩේ වැඩක් නැති වෙනවා. ඒකින්ද නොකඩවා කරගෙන යන්න පුළුවන් නම් තමන්ගේ හදවතට එකව ඔයාලට හරියටම එක්සෑම් පාස් වෙන උවමනාවක් තියෙනවා නම් අන්න ඒ ළමයිට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අර දිගටම වැඩක් දවස් 60ක් අඛණ්ඩව වැඩේ කරගෙන යන්න බෑ කියලා හිතනවා නම් අමාරුයි කියලා හිතනවා නම් හරිද? එහෙම ළමයිට ඇත්තටම මේ ප්ලෑන් එක ගැලපෙන්නේ නැහැ. මොකද ඔයාලට මේ ප්ලෑන් එක දැක්කම තේරෙයි කොච්චර වැඩ ප්‍රමාණයක් තියෙනවද. දවස් 60යි වැඩ ගොඩයි. එතකොට ලොකු වැඩ ප්‍රමාණයක් තියෙනවා මහන්සි. හැබැයි වැඩේ කරොත් ගේමක් ගහන්න පුළුවන්. අනිත් කාරණේ ඔයාලට දැන් ප්‍රශ්නයක් එයි. එතකොට අනිත් සබ්ජෙක්ට් එක ඩවුන් වෙනවද කියලා? නැහැ. මේ ප්ලෑන් එක යනවා ඔයාලට වැඩ කරන්න තියෙන දවසට පැය 5යි. ඇග්‍රීවට් පැය 5ක් දාන්න. ඒක අනිත් සබ්ජෙක්ට් එකට ඔයාලට බැලන්ස් කරගෙන කරගන්න පුළුවන්. පැය 5යි දවසට තියෙන. පැය 5 ඒවා 60ක් වැඩ කරන්න තියෙනවා. ඒ විදිහට වැඩ වෙනවා. මම හිතනවා ඔයාලට කියපු දේ පැහැදිලි ඇති කියලා. තවත් මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් නම්බර් එක දාන්නම් පහලින් WhatsApp message එකක් දාලා group එකට add වෙලා එහෙම නැත්නම් අපේ admin කෙනෙක් සම්බන්ධ කරගෙන වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් ජුනි 11ට පෙර සම්බන්ධ වෙන්න. එතකොට මේ වැඩේට දැනටම සම්බන්ධ වෙලා ඉන්න ළමයිට මම කියන්නේ ඔයාලා දැන් මොකක් හරි දෙයක් ගන්න හිතාගෙන මේ වැඩේට සම්බන්ධ වෙලා තියෙන සහ ගොඩක් ළමයි කියපු දෙයක් තමයි මම F මට්ටමේ ඉන්නේ මම S මට්ටමේ ඉන්නේ. එතකොට ඔයාලට උවමනාව තියෙනවා මේක A එකට ගෙනියන්න. මම කියන්නම් මේ වැඩේ කරන විදිය හරිද? ඉස්සෙල්ලම ජුනි 11 වැඩේ පටන් ගන්න කලින් දැන් අද 8 වෙනිදා හරිද? පටන් ගන්න කලින් ඔයාලා ගාව තියෙන ඕන දේවල් ටිකක් තියෙනවා. පාඩම් 19ම full note තියෙනවා. 19ටම අදාළව නිවැරදි හරියට හදපු note ටිකක් තියෙන්න ඕනේ. ඒව නැතුව මේ වැඩේ කරන්න බෑ. අනිත් එක පාස් පේපර්ස් 2011 ඉඳන් 2025 යනකම් පාස් පේපර්ස් මාකින් එක ළඟ තියෙන්න ඕන. අපි ගොඩක්ම ඕකේ වට දෙකක් කරන් 2015 ඉඳන් 2025 යනකම් පාස් පේපර්ස්. හැබැයි පාඩම් වයිස් අපි පාඩම් කරගෙන යද්දි 2011 ඉඳන් 2025 යනකම් පාස් පේපර්ස් ටික කරනවා පාඩම් වයිස්. හරිද? එතකොට ඔයාලා ගාව පාස් පේපර්ස් ටික තියෙන්න ඕන සහ ඔයාලට ලේසි පේසල් MCQ ටික හොයාගත්තා නම් මොකද නැත්නම් පොත් පෙළ ඉන්න වෙනවා. පේසර් MCQ ටිකක් ගන්න 2011 ඉඳන් 2025 යනකම් පේසර් MCQ. එතකොට පාඩම් 19 තව පාස් පේපර්ස් ටික තියෙන නිසා පේසර් දැන් ඔයාලට කඩෙන් ගන්න ඕනේ PDF එකෙන් ෂෙයා වෙනවා. ඒක ටිකක් ගන්න. හරිද? ඒ භෞතික දේවල් ඒ ටික ළඟ තියෙනවා. ඔයාලා ගාව තියෙන අනිත් මානසික දේ තමයි මේක කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙන්න ඕනමයි. ඔය දවස් 60ක් කියන්නේ දවස් 5ක් වගේ චූටි කාලයක් නෙමෙයි. මාස දෙකක් අඛණ්ඩව වැඩේ කරගෙන යන්න නම් ඔයාලට ඔයාලා ගැන විශ්වාසයක් තියෙන්න ඕන. මට පුළුවන් උපරිම සපෝට් එක ඔයාලට දෙනවා. ඒකට ඔයාලා
මාව විශ්වාස කළ මාත් එක්ක වැඩේ කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. මොකද දැන් මාස 2යි අර අවුරුදු 2කමාරක් ඇතුලේ කරන්න තිබ්බ දෙයක් තමයි මේ මාස 2කින් ගොඩ දාන්න හදන්නේ. ඒක ඔයාලට නම් තේරෙන්න ඕන. දැන් මාස 2කින් ගොඩ දාන්න පුළුවන් දෙයක් නම් අවුරුදු 2කමාරක් කාලයක් දෙන්නේ නැහැ. එතකොට මාස 2කින් කරන්න හදන ලොකු බරපතල වැඩක්. ඒ බරපතල වැඩේත් ආතල් විදියට නිකන් එන පිස්සුවෙන් වගේ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒක කරන්න බෑ. එහෙමනම් මේක වැඩේට සම්බන්ධ වෙන්නත් එපා. අපරාධේ කාලය මුදල් හැමදේම සහ මගේ මහන්සියත් අපරාධේ. ඒකින්ද ඔයාලා හරියට විශ්වාසයෙන් වැඩේ කරනවා නම් සහ අඛණ්ඩව වැඩේ කරනවා නම් ඔයාලගේ අම්මලා තාත්තලාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. හරිද? ඔයාලගේ හීනයක් තියෙනවා නම් අන්නේ හීනේ කොහොම හරි හැබෑ කරගන්න ඕන කියන අර අදිෂ්ඨානෙන් වැඩේ කරනවා නම් විතර අපිත් එක්ක එකතු වෙලා වැඩේ කරගෙන යමු. එතකොට ඔයාලට ඕන නම් 2025ට මේ වැඩේට සම්බන්ධ වෙච්ච අයක අදහස් බලන්න පුළුවන්. එතකොට එයාලා කියපු දෙයක් තමයි අපරාධේ කලින් වැඩ කරා නම් මේ වගේ අපිට ලොකු තැනකට යන්න තිබ්බ කියන එක. අන්න ඒක හේතුවක් කරගෙන තමයි මම දවස් 30 කලින් කරපු එක මේ පාර දවස් 60කට අරන් කරන්නේ. එතකොට මම විශ්වාසයෙන් කියනවා මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඔයාලටත් ඒ විශ්වාසය ඒ කැපවීම තියෙන්න ඕන. කැපකිරීම කරන ප්‍රමාණයට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ආතල් එකේ එන ජොලිය ඉඳලා කවදාවත් ඒ එකක් ගන්න බෑ. කැම්පස් කීප ඕන කෙනකින් අහලා බලන්න එයාලා කොහොමද වැඩ කරේ. පිස්සුවෙන් වගේ මේ දඟ ඉඳලා ෆෝන් නොබලා FB එකේ WhatsApp එකේ මොනවා හරි ෂෙයා කර ඉඳලා එයාලා කවදාවත් කැම්පස් එකේ ගිහින් එයාලා කැප වෙලා වැඩ කරා. එතකොට ඔයාලා දැනටමත් ඒ වගේ තත්ත්වයක ඉන්නවා නම් මේ මාස 2 ඇතුළත ඔයාලගේ ජීවිතය වෙනස් කරන්න. පැහැදිලිද? එතකොට මේ ලැබිලා තියෙන chance එකෙන් ප්‍රයෝජනයක් ගන්න සහ අනිත් සබ්ජෙක්ට් එකත් බැලන්ස් කරගන්න. මොකද එක සබ්ජෙක්ට් එකකට විතර වැඩ කළා ඒකට එකක් අරගෙන අනිත් ඒවා ෆේල් වෙලා ගියොත් මේක නෝකින් වැඩකුත් නෑ. ඒකින්ද සබ්ජෙක්ට් තුනක් බැලන්ස් කරගෙන ගේමක් ගහමු. ওই දෙක තමයි වැඩ යන්නේ. එතකොට මේකට පැය 5යි අනිත් සබ්ජෙක්ට් එකට පැය 5 දැම්මොත් ඔයාලට දවසක පැය 15ක් විතර වැඩ කරන්න වෙනවා. මම හිතනවා ඒ ලෙවල් කරන ළමයෙක්ට මැරීගෙන ඒ වැඩේ කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන කියලා. අපි දවසට ලොකු දේවල් කරන්න බැරි වුණාට දවසට 1 මිලිමීටරයක් හරි ඉස්සරහට යන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ. එකම තැන රැඳෙන්න ඕන. එහෙනම් තුන 11 ඉඳන් මිලිමීටර ඉස්සරහට යම් මිලිමීටර 60ක් එකතු වුණාම ලොකු ගාණක් හදලා බලන්න කීයක් එනවද කියලා. හරිද? අන්න ඒ විදිහට වැඩේ කරගෙන. එහෙනම් මේ වැඩේ කරමු කියලා ඔයාලගෙන් ඉල්ලනවා හරියට. හරිද? හරියට වැඩේ කරන්න නැත්නම් මට වැඩකුත් නෑ, ඔයාලට වැඩකුත් නෑ. මම මේ වීඩියෝ කරන එක කරන කාලයක් අපරාධ. හරිද? හරි. එහෙනම් good luck වැඩේ කරන්න.